කොසෝ රජුරන්ගේ අත බුදුරජාණන් වහන්සේ අල්ලගෙන නැතුව මේ ඉන්නේ අඟුලිමාල කියලා කිව්වනම් කොසෝ රජුරන්ගේ හදවත පුපුරනවා. එච්චර ඒ නම තේජසයි. අනේ ඇඟිලි හොය හොය හිටපු කෙනා මේ හරි පුදුමයි. ඊට පස්සේ අඟුලිමාලයන් වහන්සේ දෙමොන පිණ්ඩපාතේ වඩිනවා. ඊට පස්සේ ගින්ගෙට පිණ්ඩපාතේ වඩිනකොට පින්වත්නි මිනිස්සු බය වෙලා දුවනවා. සමහර දවස්වලට පාත්‍රී අතට අරගෙන එනවා දාන්නේ නැහැ. බෙදන්න කවුරුත් නැහැ. කවදාවත් බුදුරජාණන් වහන්සේට කියලා නැහැ මට දාන්නේ ලැබුණේ නැහැ කියලා. කවදාවත් කියලා නැහැ. ඊළඟට වෙන පැත්තකට ගහන ගල් පාත්‍රයට ඇවිල්ලා වදිනවා. පාත්‍රය කැඩෙනවා. සිවුර ඉරෙනවා. ඔළුව පැලෙනවා. ජීවිතේටම එකම දවසක්වත් බුදුරජාණන් වහන්සේටවත් ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ නමකටවත් කියලා නෑ මට කරදරයි කියලා. කවදාවත් තමන්ගේ දුක කියලා නෑ. ඒ වුණාට තමන්ගේ දුක ඉවසපු මුනිවරයා අම්මා කෙනෙක් අඬනකොට ගිහිල්ලා කිව්වද නැද්ද? අඟුලිමාලයන් වහන්සේ ජීවිත කාලෙම බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වේ එකම එක දුකයි. අම්මා කෙනෙක් දරුවෙක් ලැබෙන්න නැතුව ඉන්නවා කියලා විතරයි. තමන්ගේ දුක තමන්ම ගෙවා ගත්තා. දැන් බලන්න අපි දෙස. මට ඔය වචනේ එච්චර සංවේදී. අපි දෙස බලන්න. අපේ ජීවිතේ වැඩි හරියක්ම තියෙන්නේ අපේ දුක් කියනවා. අනුන්ගේ දුක් අහන්න අමාරුයි. ඇහුවත් එහෙම අතාරිනවා. තමන්ගේ දුක ඉවසාගෙන අන් අයගේ දුකට සැනසෙල්ලක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ.